ඔයා කවදා හරි හිතලා තියෙනවද ඔයාගේ ජීවිතේ ගොඩාක් දේවල් පස්සේ දුවගෙන යන්නේ එකම දෙයක් බලාගෙන කියලා? මොකක්ද ඒක? සල්ලිද? ආදරේද? එහෙමත් නැත්නම් සක්සස් එකද? හරි. මේ හැම දෙයක්ම ඔයාලට ලැබුණා කියලා හිතන්නකෝ. මේ හැම දෙයක්ම ඔයාලට තිබුණත් ඇත්තටම ඔයාගේ ජීවිතේ සතුටක් නැත්තම්. හරි. දැන් අපිට තව ප්‍රශ්නයක් එනවා. ඇත්තටම සතුට කියලා කියන්නේ මොකක්ද? මේ ප්‍රශ්නයට එක වාක්‍යකින් එක උත්තරයක් දෙන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද දන්නවද? සතුට කියන අත්දැකීම හැම වෙලේම එකම දෙයක් නන් නෙවෙයි. මේ හැම දෙයක්ම අපි සතුට කියලා එක වචනයකින් හැඳුන්වුවට අපේ මොළය ඇතුලේ වෙන්නේ හැම අවස්ථාවකදීම එකම දෙයක් නන් නෙවෙයි. හරි. අපි දැන් අපේ මොළය ඇතුළේ ටිකක් යන්න වෙනවා. එතකොට මුලින්ම බලමු සතුටක් ඇති වෙන වෙලාවක අපේ මොළය ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා ඇත්තට. හැබැයි ඊට කලින් ඔයා දැනගන්න දෙයක් තියෙනවා. ඒක තමයි අවුරුදු 2500කට කලින් බෞද්ධ දර්ශනයේ තියෙනවා මිනිසාගේ සතුට ආශාව, එතකොට සතුට දිගු කාලිනව රඳා පවත්වා ගන්න බැරිවීම ගැන ගැඹුරු විමසුමක්. ඒක අපි චුට්ටක් පැත්තකින් තියලා අද කතා කරමු නූතන නියුරෝන විද්‍යාවෙන් කොහොමද මේක පැහැදිලි කරගන්නේ කියලා. ඊට කලින් ඔයා තවත් මතක තියාගන්න තියෙනවා. ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ දිනෙන් දින අලුත් වෙන දෙයක්. ඒක ඔයා දන්නවා. ඒ කියන්නේ අද තියෙන දැනුම හෙට අලුත් වෙනවා. සමහර විට මේ තියෙන එක හෙට වෙනස් වෙන්නත් පුළුවන්, අලුත් වෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ දැනට තියෙන දැනුම මිසක් මේක ප්‍රත්‍යක්ෂ දැනුම නෙවෙයි. හරි. අපි සතුට හොයනවද? නැත්තම් සතුට හොයන්න අපි මොලේ අපිව සතුට හොයන්න යවනවද? හරි. ඒකට අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. හිතන්න ඔයා කැමතිම කෑමක් තියෙනවා. ඒ කෑම ඔයා තාම කාලා නැහැ. හැබැයි ඔයාට ඒක සුවඳ දැනුනොත් හරි ඒක දැක්කොත් හරි ඔයාට 아무තු හැඟීමක් හට ගන්න පුළුවන්. ඒ කියලා කියන්නේ මේ ඔයාට මොකක් හරි ආසම කෑමක් දැක්කට පස්සේ ඔයාට 아무තු ආශාවක් වගේ එකක් එනවා. හැබැයි හිතන්න තාම ඔයා ඒක කාලත් නැහැ. තවමත් ලැබිලා නැති දෙයක් පස්සේ ඔයාව තල්ලු කරන්නේ මොකද්ද? අන්න එතනින් තමයි අපිට පළවෙනි ගිය හම්බ වෙන්නේ. හරි. අපේ මොළය සතුට ලැබුණට පස්සේ විතරක් වැඩ පටන් ගන්න සිස්ටම් එකක් නෙවෙයි. සතුට ලැබෙයි කියලා හිතෙන තැනට අපිව තල්ලු කරන්න පුළුවන් සිස්ටම් එකක්. මේ වැඩේට සම්බන්ධ මොළයේ සර්කිට් කිහිපයක් තියෙනවා. අපි පහසුවට රිවර්ඩ් සිස්ටම් එකෙන් මේක පටන් ගමු. මේ රිවර්ඩ් සිස්ටම් කතාව ඇතුලේ අපිට හැම වෙලේම හම්බෙන කෙමිකල් මැසෙන්ජර් එකක් තියෙනවා. ඒක තමයි ඩොපමින් කියලා කියන්නේ. දැන් ඔය ගොඩාක් දෙනෙක් කියන විදිහට ඩොපමින් කියලා කියන්නේ නිකන් සතුටේ කෙමිකල් එක නන් නෙවෙයි. සමහරට අහලා තින්නේත් ඒක සතුටට හේතු වෙන කෙමිකල් එක කියලා වෙන්න පුළුවන්. හැබැයි කතාව එච්චර සරල නෑ. හරි. මේක තේරුම් ගන්න අපි ආයෙත් කෑමේ උදාහරණයටම යමු. හරි. මෙතනින් පස්සේ මම රිවර්ඩ් එක කියන වචනේ දිගින් දිගටම පාවිච්චි කරනවා. මේක ඔයාගේ පහසුවට ජොලිය කියලා දාගත්තත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකමත් නෙවෙයි. හරි. ඔයා කැමතිකම කෑම එක දැන් ඔයා ඉස්සරහා තියනවා කියලා හිතන්නකෝ. හැබැයි තාම ඔයා ඒක කාලා නෑ. එහෙනම් ඒකෙන් හොඳ ෆීලිං එකක් ලැබෙයි කියලා ඔයාගේ මොළය දන්නේ කොහොමද? ඒකට හේතුව තමයි මොළේ කලින් අත්දැකීම් වලින් ඉගෙනගෙන තියෙනවා. කලින් මේ කෑම කෑවා රසයි. හොඳ අත්දැකීමක් ලැබුණා. ඉතින් මොළය ඒ අත්දැකීම මතක තියාගන්න. ඊළඟ වතාවේ ඒ කෑම දැක්කම ඒකෙන් හොඳ දෙයක් ලැබෙන්න පුළුවන් කියලා මොළයට කලින්ම අත්දැකීමක් තියෙනවා. කලින්ම බලාපොරොත්තුවක් තියෙනවා. මේ ඉගෙනීමේ ක්‍රියාවලියට ඩොපමින් සෑහෙන්න වැදගත් වෙනවා. හැබැයි මෙතන තවත් ඉන්ට්‍රස්ටිං වැඩක් කරනවා. ඒක තමයි මොළය බලාපොරොත්තු වන දෙයට වඩා හොඳ දෙයක් ලැබුණොත් ඒ මොළය එකෙන් ඉගෙන ගන්නවා. බලාපොරොත්තු වන දේම ලැබුණොත් ඒකෙනුත් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මොළය නිකන් රිවර්ඩ් එක එන්ජොයි කරලා ඉවර කරන්නේ නැහැ. මෙන්න මේ වෙනස ඉගෙන ගන්නවා. මෙන්න මේ වෙනසට නියුරෝ සයන්ස් වල නමක් තියෙනවා. ඒක තමයි රිවර්ඩ් ප්‍රෙඩික්ෂන් එරර් කියලා කියන්නේ. නම ටිකක් බරයි. හැබැයි වැඩේ හරිම සරලයි. ඒක තේරුම් ගත්තම අපි සමහර රිවර්ඩ් පස්සේ නැවත යන්නේ ඇයි කියන කතාවට තවත් ඉඟියක් හම්බ වෙනවා.
හිතන්න මේ මාසේ ඔයාගේ පඩිය රුපියල් 50000ක් ලැබෙනවා කියලා. ඔයා දන්නවා 50000යි ලැබෙන්නේ. හරි. 50000 ලැබුණා. මුලේට ලොකු සර්ප්‍රයිස් එකක් නැහැ. හැබැයි 50000 ලබාගෙන 50000 බලාගෙන ඉඳි ඔයාට 70000ක් ලැබුණා. අන්න සර්ප්‍රයිස් එක. 30000ක් ලැබුණොත් ඔයා හිතනවා ඇයි එහෙම වුනේ වගේ එකක්. අන්න ඒක තමයි සරලවම රිවර්ඩ් ප්‍රෙඩික්ෂන් එරර් කියලා කියන්නේ. මොලේ බලාපොරොත්තු වුණු දෙයි ඇත්තටම ලැබුණු දෙයි අතර වෙනස. හැබැයි වැදගත්ම දේ මේකයි. මේක මම හිතුවට වඩා හොඳයි, මේක මම හිතපු තරම් හොඳ නෑ. ඊළඟ වතාවේ මොලේට ඒක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. දැන් හිතන්න එකම හොඳ දේ නැවත නැවත ලැබෙනකොට මුලින් තිබුණු වායු ඉමෝෂනල් ෆීලිං එක ටික ටික අඩු වෙන්න පුළුවන්. මොකද මොලේට ඒක තවදුරටත් සර්ප්‍රයිස් එකක් නෙවෙයි. හැබැයි අන්න එතනින් තමයි අපිට ඊළඟ ප්‍රශ්නය එන්නේ. ඒක තමයි දෙයක් අපිට ඕන වෙන එකයි ඒක ලැබුණම ඒකෙන් සතුටක් ලබන එකයි එකම දෙයක්ද? අන්න එතනින් අපිට හම්බ වෙනවා වැදගත් කන්සෙප්ට් දෙකක්. ඒ තමයි wanting සහ liking කියලා කියන්නේ. සරලව කිව්වොත් wanting කියන්නේ අපිට ඕන දෙයක් ඕන වෙන එක. liking කියලා කියන්නේ ඒ දේ ලැබුණම ඒකෙන් සතුටක් ප්‍රියතාවයක් අත්විඳින එක. උදාහරණයක් විදිහට ෆෝන් එක අරන් Facebook යන්න හිතනවා. ඒක wanting. ඕපන් කරලා වීඩියෝස් බලන එක ඒකෙන් ලැබෙන සතුට රස විඳින එක ඒක liking. සාමාන්‍ය අපි හිතන්නේ මේ දෙක එකට තියෙනවා කියලා. හැබැයි හැම වෙලේම එහෙම නැහැ. සමහර වෙලාවට ගොඩාක් ඕන වෙන්න පුළුවන්. ඒත් ඒක ලැබුණම ඒ තරම් සතුටක් නොලැබෙන්නත් පුළුවන්. අනේ වෙනස තමයි අපේ කතාවට වැදගත්. මොකද ඩොපමින් ගැන කතා කරනකොට නිකන් සතුටේ කිමිකල් එක කියනට වඩා wanting, motivation අපි කතා කරපු reward, learning මතකයිනේ. අපි කියව දේවල් ඉගෙන ගන්නවා කියලා. මෙන්න මේ දේවල් වල සෑහෙන සම්බන්ධයක් තියෙන එකක් තමයි ඩොපමින් කියලා කියන්නේ. සතුට ලැබෙයි කියන බලාපොරොත්තු අපිව දුවනවා. මෙන්න මේකට උත්තරයක් හොයන්න නම් අපිට මොලේ ඇතුළේ ටිකක් යන්න වෙනවා. මොලේ ගැඹුරේ පොඩි ප්‍රදේශයක් තියෙනවා. ඒකට කියන්නේ ventral tegmental area කියලා. මෙතන ඩොපමින් නිපදවන නියුරෝන් වැදගත් ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ නියුරෝන් වලින් සිග්නල් මොලේ තවත් ප්‍රදේශ ගණනාවකට යනවා. ඒ අතර අපේ කතාවට වැදගත් එකක් තමයි නියුක්ලියස් අකම්බන්ස් කියන්නේ. දැන් හිතන්න ඔය කැමතිම කෑමක සුවඳක් ආවා. තාම ඒක ඔයා කාලා නැහැ. හැබැයි ඉංගිය ඇවිල්ලා රිවර්ඩ් එකක් එන්න පුළුවන්. කලින් අත්දැකීම් වලින් මොලේ ඒ සුවඳ සහ ඒ රිවර්ඩ් එක අතර සම්බන්ධය ඉගෙනගෙන තිබුණොත් ඒ ඉංගිය මොටිවේෂනල් තල්ලුවක් තමයි ලබලා දෙන්නේ. ඩොපමින් සිග්නලින් මේ ලර්නින් මොටිවේෂනල් ප්‍රොසෙස් එකේ වැදගත් කොටස. ඒකෙන් රිවර්ඩ් එක රසයි කියන එක විතරක් නෙවෙයි මේක වැදගත් මේ පැත්තට යන්න ඕනේ වගේ මොටිවේෂනල් තල්ලුවක් ලබලා දෙනවා. අන්න එතනින් අපිට ලූප් එකක් පෙන්න පටන් ගන්නවා. ක්ලූ එහෙමත් නැත්නම් ඉංගිය කෑමක සුවඳක්, නොටිෆිකේෂන් සවුන්ඩ් එකක්, කෙනෙක්ගේ මැසේජ් එකක්, wanting බලන්න ඕනේ, කන්න ඕනේ, ඕපන් කරන්න ඕනේ, ඇක්ෂන් ෆෝන් එක අතට ගන්නවා, ඇප් එක ඕපන් කරනවා, රිවර්ඩ් එක හොයාගෙන යනවා. රිවර්ඩ් ඒ අත්දැකීමෙන් මොලේ තවත් ඉන්ෆර්මේෂන් එකක් ලබා ගන්නවා. ඉන්ෆර්මේෂන් එකෙන් ඊළඟ වතාවේ ඒ ඉංගිය දැක්කම අපි කරන දේ වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි රිවර්ඩ් එක දන්නවා. හැබැයි මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි රිවර්ඩ් එකක් ලබා ගත්තම ඒක දැන් ඇති කියලා මොලේන හැමදාම නවතින්නේ නැත්තේ ඇයි? ඇයි අද ලැබුණු දෙයක් හෙට ආය ඕන වෙන්නේ? ඇයි සමහර දේවල් ලැබෙන්න කලින් තිබුණු උද්‍යෝගය ලැබුණාට පස්සේ ටිකෙන් ටික අඩු වෙන්නේ? අන්න ඒ දැන් තමයි අපිට මේ කතාවේ වැදගත්ම තැනට අවිල්ලා තියෙන්නේ. ලැබීම සහ තෘප්තිමත් වීම. දෙයක් ලැබෙන එකයි ඒකෙන් තෘප්තිමත් වෙන එකයි එකම දෙයක් නෙවෙයි. හිතන්න ඔයා ගොඩාක් කාලයක් ආසාවෙන් හිටපු ෆෝන් එකක් අන්තිමට ඔයා ගත්ත කියලා. ගත්ත මුල් දවස් ටිකේ ඒක ඔයාට මාර ස්පෙෂල්. හැබැයි මාසයක් දෙකක් ගියාම ඒකත් ඔයාගේ සාමාන්‍ය ජීවිතේ කොටසක් වෙනවා. ෆෝන් එක වෙනස් වුණේ නැහැ. ඒකට තිබුණු අලුත්කමට ඔයා හුරු වුණා. මෙන්න මේ වගේ දෙයකට ගොඩාක් සම්බන්ධ සයිකොලොජි වල concept එකක් තියෙනවා. ඒ තමයි hedonic adaptation කියලා කියන්නේ. අපට ලැබෙන ගොඩාක් දේවල් වලටත් කාලයත් එක්ක යම් තරමකට හුරු වෙන්න පුළුවන්.
ඒක නිසා මේ කළබොත් මම සතුටින් කියලා හිතපු දෙයක් ලැබුණත් කාලයක් ගියාම තවත් දෙයක් ඕන වෙන්න පුළුවන්. ලැබීම කියන්නේ මොහොතක් වෙන්න පුළුවන්. හැබැයි තෘප්තිය කියලා කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. හරි. අපි ජීවිතේ මෙච්චර දුවන්නේ දේවල් ලබා ගන්නද එහෙමත් නැත්නම් ඒ දේවල් හරහා දැන් ඇති කියන තැනකට එන්නද?